ආයිබෝන් සියලුම දෙනාට අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ FPG සම්බන්ධව. SMC වල කතා කරන මේ FPG සම්බන්ධව සාමාන්‍ය දල අදහසක් ඔයාලට දීලා ඔයාලගේ ට්‍රේඩින් සිස්ටම් එකට මේ වැදගත් දැනුමක් විදිහට මම මේක එකතු කරන්න තමයි මේ බලාපොරොත්තු වෙන්නේ. අපි බලමු මේ fair value gap කියන්නේ මොනවද කියලා. අපි ඊට කලින් බලමු ඇත්තටම මේ fair value gap එකක් කියන්නේ ඒකේ සම්පූර්ණ සරල සිංහල අදහස. ඒ කියන්නේ buyer කෙනෙක් සහ ඒ කියන්නේ ගැනුම්කරුවෙක් සහ විකුණුකරුවෙක් ඒ කියන්නේ සෙලර් කෙනෙක් අතර ඝනදුනුවක් වෙනකොට ඒ ඝනදුනුව සාධාරණ විදිහට වෙන්නේ කොහොමද? හරිද? එතකොට fair value gap එකක් ඒ කියන්නේ මේ currency market එකේ කතා කරන කලින් financial market වල සාමාන්‍යයෙන් ඝනදුනුවක් වෙනකොට buyer කෙනෙක්ට සහ seller කෙනෙක්ට සාධාරණ මිලක් තියෙනවා. අපි මේ රූප සටහනින් බලමු කොහොමද ඒක වෙන්නේ කියලා. දැන් අපි හිතමු seller කෙනෙක් ඉන්නවා. ඒ වගේම බය කෙනෙකුත් ඉන්නවා. ලක්ෂ 45 කාර් එක මෙයා විකුණන්න බලාගෙන ඉන්නවා. බය කෙනෙක් ඉන්නවා. එයා ගන්න බලාගෙන ඉන්නේ ලක්ෂ 40ක. මේ සෙලර් මේ කාර් එක අරන් තින්නේ ලක්ෂ 37කට. හැබැයි මෙයා ලක්ෂ 45ට ගන්න බලාපොරොත්තු වෙන්නෙත් නැහැ. මෙයා ලක්ෂ 45කට නැතුව විකුණන්න බලාපොරොත්තු වෙන්නෙත් නැහැ. එතකොට මේ දෙකොට්ටාසයටම සාධාරණ මිලකට දෙකොට්ටාසෙම කතා කරගන්නවා. අපි එහෙනම් ලක්ෂ 42 වැඩේ කරමු. කැමතිද වැඩේට? හරි අපි කැමති. එතකොට අරයට අසාධාරණිකුත් නැහැ, මෙයාට අසාධාරණිකුත් නැහැ. අන්න ඒ විදිහට මේ ෆයිනෑන්ෂල් මාකට් වල ඝනදුනව වෙනවා වගේම මේ කරන්සි මාකට් එකේ දෙකොට්ටාසයටම ඒ කියන්නේ බයර්ස්ට සහ සෙලර්ස්ට අසාධාරණයක් නොවන විදිහට ඒ ඝනදුනව සිද්ධ වෙනකොට එතන fair value gap එකක් සිද්ධ වෙනවා තියෙනවා. අපි බලමු මේක currency market වල. දැන් අපි කියමුකෝ euro USD කියලා. euro USD buy වෙනවා කියන්නේ euro මිලදී අරගෙන USD ටික විකුණනවානේ. එතකොට market එක up වෙනවා. ඉතින් මෙතකොට මේ විදිහට සාධාරණ වෙළඳාම් කරනකොට මෙතන gap එකක් හිටින්න බෑ. කාටවත් අසාධාරණයක් හිටින්න බෑනේ. එතකොට මේ gap එකක් හිටියානම් අනිවාර්යෙන් ඒ gap එක fill කරන්න ඕනේ. මේ රූප සටහනේ තියෙන ඒ වගේ. ඒ කියන්නේ මාකට් එක ලොකුවට මූව් වෙලා තියෙනවා. මාකට් එක බයි වෙලා තියෙනවා. ગેප් එකක් හැදිලා. fair value gap එකක් හැදිලා. මාකට් එක ලොකුවට සෙල් දාලා තියෙනවා. fair value gap එකක් හැදිලා තියෙනවා. ඒ විදිහට මාකට් එකේ ગેප් එකක් හැදිලා තියෙනවා නම් අනිවාර්යෙන් ඒ ગેප් එක ෆිල් කරන්න ඕනේ. හැබැයි ඒක ෆිල් කරනවද නැද්ද කියන එක තීරණය වෙන්නේ මේ මාකට් එකේ කරන්සි මාකට් එකේ තියෙන ඇත්ත වටිනාකම. ඒ කියන්නේ supply and demand එක අනුව තමයි ඒක කොච්චරක් ඉක්මනින් ෆිල් වෙනවද ෆිල් වෙන්නේ නැතුව තියෙද කියන එක තීරණය වෙන්නේ. මාසයකින්ද සතියකින්ද දවසකින්ද පැයකින්ද කියන එක තීරණය වෙන්නේ මේ මාකට් එකේ තියෙන supply and demand එකත් එක්ක. ඉතින් මේ වාගේ ગેප් එකක් හැදුනට පස්සේ ඒ ગેප් එකක් ෆිල් වෙනවා කියන ඒ සම්භාවිතාවයක් තියෙනවා. වැඩි සම්භාවිතාවයක් තියෙනවා. මොකද එක පාර්ශ්වයකට අසාධාරණයක් වෙලා තියෙනවනේ. දැන් පොඩි ටයිම් ෆ්‍රේම් වල බලනකොට මේ ગેප් එක ගොඩක් වෙලාවට ෆිල් කරගෙන තමයි යන්නේ මාකට් එක. 5 මිනිත් වල 1 මිනිත් වල 15 මිනිත් වල. එතකොට ඩේ ට්‍රේඩ් කරන ට්‍රේඩර් කෙනෙක්ට සාමාන්‍යයෙන් මේ වගේ ગેප් එකක් හැදුනොත් ඒ ગેප් ගොඩක් වෙලාවට ෆිල් වෙලා මාකට් එක මූව් වෙන අවස්ථාව තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. 100%ක්ම නැතත් 50%ක්වත් අඩුම තරමින් ඒ ગેප් ෆිල් කරගෙන තමයි මාකට් එක යන්නේ. දැන් මේ විදිහට අර ඒ විදිහේ fair value gap එකක් ඇති වෙන්නේ මාකට් එකේ. මේ මාකට් එකේ දැන් අපි මේ දාන ට්‍රේඩ් වලින් නෙමෙයිනේ මාකට් එකක් මූව් වෙන්නේ. මාකට් එකක් මූව් වෙන්නේ මාකට් එකේ ඉන්න ඉන්ස්ටිටියුෂනල් ඒ කියන්නේ බැංක්ස් එතකොට ලොකු ඉන්ස්ටිටියුෂනල් කම්පැනි ඒ කට්ටියගේ සල්ලි මාකට් එකට දානකොට තමයි මාකට් එක මූව් වෙන්නේ. ඉතින් ඒ හින්දා ඉන්ස්ටිටියුෂනල් ඒ fair value gap එකක් මාකට් එකේ හැදෙනවා. එතකොට එක පාර්ශ්වයකට අසාධාරණයක් වෙන හින්දා ඒ කට්ටිය මාකට් එක සමහරවිට ඒ කට්ටිය මාකට් එකේ තියෙන ප්‍රොෆිට් බුක් කරගෙන මාකට් එකෙන් ලාභ අයින් කරගන්නකොට මාකට් එක අර fair value gap එක ෆිල් කරන්න මාකට් එක අඩු වෙන ඩවුන් වෙන්න පුළුවන්. අන්න ඒ වගේ දේවල් මාකට් එක තුල සිද්ධ වෙනවා. ඒ වගේම මාකට් එක මැනිපුලේෂන් කරනවා. මාකට් එකේ ඉන්න ඒ කට්ටිය මාකට් එක අදාළ ඩිස්කවුන්ට් ප්‍රයිස් වලට ගෙනල්ලා ඒ විදිහට කරනකොට මාකට් එක මේ අර fair value gaps ෆිල් කරගෙන තමයි මාකට් එක යන්නේ. අසමතුලිතතාවයක් ගොඩක් වෙලාවට ඒ අකාර්යක්ෂමතාවයේ ඉන්එෆිෂියන්සිස් මාකට් එකේ තියෙන්න දෙන්නේ නැහැ. ඒ කියන්නේ මාකට් එකේ මේ liquidity void එකක් වුණාට පස්සේ හැදෙන මේ fair value gap ගොඩක් වෙලාවට මාකට් එකේ ෆිල් කරගෙන තමයි මාකට් එක මූව් වෙන්නේ. අපි බලමු මේ fair value gap කොහොමද අපි chart වලින් අඳුනගන්නේ කියලා. කැනල් තුනක් ආවම වශයෙන් තියෙන්න ඕනේ. ඒතර මේ කැනල් තුනක් ආවම වශයෙන් තියෙනකොට මේ කැනල්ස් තුනේ අපිට පේනවා දැන් මෙතන මේ කැනල්ස් තුනේ මේ වයින් කරමු මේකත් අයින් කරමුකෝ. එතකොට මේ කැනල්ස් තුනේ මෙතන ලොකු ગેප් එකක් තියෙනවා මේ බොඩි එකේ
ලොකු ગેප් එකක් තියෙනවා. මේ ગેප් එක වික් එකකින් මෙහෙම ෆිල් කරලා තියෙනවා නම් මෙතන ෆෙයා වැලියු ગેප් එක ෆිල් වෙලා තියෙන්නේ. නමුත් මේක වික් එකකින්වත් ෆිල් වෙලා නැත්නම් මෙතන හොඳ ෆෙයා වැලියු ગેප් එකක් තියෙනවා. එතකොට මේ ෆෙයා වැලියු ગેප් එක අපි මේ විදිහට මාක් කරගන්නවා. එතකොට මේ ෆෙයා වැලියු ગેප් එක දැන් මෙතන වෙළඳපොලේ වෙළඳාමක් හරියට වෙලා නැහැ. ඒ කියන්නේ මෙතන අසාධාරණයක් වෙලා තියෙනවා. ඒ කියන්නේ මාකට් එක එකපාර බයි වෙලා තියෙනවා. සෙල් වෙලා නැහැ. එතකොට මේක ගොඩක් වෙලාවට මේක මාකට් එක ගොඩක් වෙලාවට මේ ෆෙයා වැලියු ગેප් එක හේතුවක් මත මේවා ඇවිල්ලා වික් එකකින් හරි ෆිල් කරගෙන තමයි මාකට් එක යන්න ඕන පැත්තට යන්නේ. හරිද? ඒතර මෙතනත් එහෙම තමයි. මෙතනත් මේ ෆෙයා වැලියු ગેප් එකක් හැදිලා තියෙනවා. මාකට් එක සෙල් වෙන මාකට් එකක්. ඒතර මේ සෙල් වෙන මාකට් එකේ මේ ඩවුන් ට්‍රෙන්ඩ් එකක් තියෙන. ඒතර මේ ෆෙයා වැලියු ગેප් එක මෙතන මේ වික් වලින්වත් මේ දෙක ෆිල් වෙලා නැහැ. මේක අපර් වික් එක උඩ තියෙනවා. අපර් වික් එක උඩ තියෙනවා. ලෝ වික් එක යට වික් එක ෆිල් කරගලා නැහැ. ඒතර ෆිල් කරලා තිබ්බනම් මෙතන ෆෙයා වැලියු ગેප් එකක් හැදෙන්නේ නැහැ. නමුත් ෆිල් කරලා නැහැ. මෙතන ෆෙයා වැලියු ગેප් එකක් තියෙනවා. ඒතර මේ ෆෙයා වැලියු ગેප් එක කොමුණ අවස්ථාවක මාකට් එකේ තියෙන ඉන්ට්‍රින්සික් වැලියු එක. ඒ කියන්නේ මාකට් එකේ තියෙන ඇත්ත තියෙන කරන්සි එකේ තියෙන වටිනාකම අනුව ඒක ෆිල් වෙනවා. යම්කිසි කොමුණ අවස්ථාවක ෆිල් කරගෙන තමයි මාකට් එක මූව් වෙන්නේ. ඒතර ෆිල් කරනවම කියලා දෙයක් නැහැ. හැබැයි ෆිල් වීමේ සම්භාවිතාවය තියෙනවා මාකට් එකේ. එතකොට මේකත් මේ විදිහට තමයි මාකට් එක මේ ෆෙයා වැලියු ગેප් සමහරවිට මෙහෙම ෆිල් කරගෙන මාකට් එක ඩවුන් ට්‍රෙන්ඩ් එකට යන්න පුළුවන් වැඩි සම්භාවිතාවයක් තියෙනවා. අපි බලමු තව ආකාරයක් තියෙනවා මේ වොලියම් ඉම්බැලන්ස් කියලා. මේ වොලියම් ඉම්බැලන්ස් කියන්නේ මාකට් එකේ අර බොඩි මොකුත් නැහැ. මාකට් එකේ වික් එකකින් ලොකු ગેප් එකකින් ප්‍රයිස් එක ඕපන් වෙලා තියෙනවා. මෙතනින් කැන්ඩල් එක ක්ලෝස් වුණාට පස්සේ ඕපන් ප්‍රයිස් එක ක්ලෝස් මෙතන වික් එක ගිහුවා මෙතනින් ක්ලෝස් වුණා. මෙතනින් ඊළඟ කැන්ඩල් එක බොඩි එක ඕපන් වෙලා තියෙන්නේ මෙතනින්. හරිද? එතකොට මෙතනින් මාකට් එක අප් වෙලා වික් එකකින් තමයි මෙතන ලොකු ગેප් එකක් හිටලා තියෙන්නේ. එතකොට මේක වොලියම් ඉම්බැලන්සස් කියලා කියනවා. එතකොට මේ වොලියම් ඉම්බැලන්සස් අර ෆෙයා වැලියු ગેප් වලට වඩා වැඩි වික් මණකින් මේක ෆිල් වෙන්න පුළුවන් සම්භාවිතාවයක් තියෙනවා මාකට් එකේ. මේක ඩවුන් ට්‍රෙන්ඩ් එකක්, මේක අප් ට්‍රෙන්ඩ් එකක්. මේ අප් ට්‍රෙන්ඩ් එකෙත් මේ විදිහට වොලියම් ඉම්බැලන්සස් තියෙනවා. මේක බොඩි මොකුත් නෑ. මාකට් එකේ වික් වලින් විතරයි දෙක සම්බන්ධ වෙලා තියෙන්නේ. මෙතනින් ප්‍රයිස් එක ක්ලෝස් වෙනකොට ඕපන් ප්‍රයිස්, ක්ලෝස් ප්‍රයිස් මාකට් එක ગેප් එකකින් තමයි ඕපන් වෙලා තියෙන්නේ. ඒතර ඒක කියන වොලියම් ඉම්බැලන්සස් කියලා. ඒතර ඒවත් මාකට් එකේ හැදෙනවා. ඒතර ඒ ગેප් අනිවාර්යෙන් මාකට් එක ෆිල් කරන්න ඕනේ කුමන අවස්ථාවක. මේක ගොඩක් අඩුවෙන් තමයි මාකට් එකේ දකින්න ලැබෙන්නේ. ෆෙයා වැලියු ગેප් නම් ගොඩක් වෙලාවට දකින්න ලැබෙනවා මාකට් එකේ. ඒ වගේම තව ආකාරයක් තියෙනවා මාකට් එකේ ඕපනින් ગેප් කියලා. දැන් සාමාන්‍ය ගෝල්ඩ් වගේ chart වල සෙනසුරාදා ඉරිදා මාකට් එකේ ක්ලෝස්. ඒතර සඳුදා මාකට් එක ඕපන් වෙනකොට රටේ ලෝකේ යුදමය තත්ත්වයන් තියෙනකොට මේ chart එකේ අපිට ගොඩක් වෙලාවට මේ ગેප් එහෙම හැදෙනවා. සඳහා සමහරට ඒ ગેප් ගොඩක් වෙලාවට හැදිච්ච ગેප් සඳම ඒ වෙලාවම ඒෂියන් සෙෂන් එකේම සමහර නැත්නම් නිව්යෝර්ක් සෙෂන් එකේ මාකට් එකේ වොලියම් එකත් එක්ක මාකට් එකේ ෆිල් වෙනවා. අපිට හොඳට බලා ගන්න පුළුවන්. ඒතර මේ වගේ ગેප් හැදෙන්නෙත් අර මාකට් එකේ ඉන්ස්ටිටියුෂනල් ට්‍රේඩර්ස්ලා එකපාර අර වීකෙන්ඩ් එකේ උනත් ඒ කට්ටියෙන් ගණදුන සිද්ධ වෙනවා. ට්‍රාන්සැක්ෂන් සිද්ධ වෙනකොට ඒ කට්ටිය මාකට් එකේ ගණදුනුත් එක්ක මාකට් එකේ ප්‍රයිස් එක මේ විදිහට ગેප් එකකින් මාකට් එක ප්‍රයිස් එක පැනලා වෙන තැනකින් කැන්ඩල් එක හැදිලා මාකට් එක ඕපන්. ලොකු ગેප් හැදෙන අවස්ථා තියෙනවා මාකට් එකේ. සමහර කරන්සිස් වල සමහර හේතු මත ඒ කියන්නේ මාකට් එකේ මැක්‍රෝ නැත්තම් ජියෝපොලිටිකල් ඒ කියන්නේ ෆන්ඩමෙන්ටල් එක තමයි මේ විදිහට මාකට් එකේ ગેප් හැදලා තියෙන්නේ. ඒතර ඒ ગેප් හැදෙනකොට අපිට ඒවා පැහැදිලිව හඳුනා ගන්න පුළුවන් මේ ગેප් එකක් තමයි මෙතන තියෙන්නේ. ඒතර මාකට් එකේ ગેප් එකක් හැදුනට පස්සේ අපි කරන ට්‍රේඩින් ස්ට්‍රැටජිට අනුව අපිට මේ ગેප් එකත් උපයෝගී කරගෙන අපේ ට්‍රේඩින් සිස්ටම් එකට ඒකත් අදර් කන්ෆර්මේෂන් එකක් විතර යොදාගෙන අපිට ට්‍රේඩ් එකේ ඇකියුරසි වැඩි කරගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ මාකට් එකේ මේ ලික්විඩිටි වොයිඩ් සම්බන්ධව. ලික්විඩිටි වොයිඩ් සම්බන්ධව අපි කතා කරනකොට මාකට් එකේ ලික්විඩිටි වොයිඩ් එකක් ඇති වෙනවා කියන්නේ අර විදිහ අපි ඉස්සෙල්ලා කතා කරපු විදිහට ඉන්ස්ටිටියුෂනල් ට්‍රේඩර්ස්ලා මාකට් එකට ඒ කට්ටියන්ගේ ලොකු සල්ලි, ඒ කියන්නේ බිග් ප්ලේයර්ස්ලාගේ සල්ලි මාකට් එකට දාලා තියෙනවා. ඒකට හේතුවක් තියෙනවා මාකට් එකට දාන්න. ඒතර මේ ෆන්ඩමෙන්ටල් හේතුවත් එක්ක මේ හැදෙච්ච මාකට් එකේ මොකක්hari හේතුවක් එක්කනේ මාකට් එකේ කට්ටියගේ පොසිෂන් ප්ලේස් කරන්නේ. එතකොට ඒ හේතුව මත මේ විදිහට මාකට් එක ලොකුවට ලොකු කැන්ස්ටික් වලින් මාකට් එක මූව් වෙලා තියෙනවා. එතකොට මේ මූව් වෙනකොට මේ විදිහේ ලික්විඩිටි වොයිඩ් එකක් ඇති වෙනවා කියලා කියනවා. එතන මේ ලික්විඩිටි වොයිඩ් එකක් ඇති වුණාට පස්සේ අර විදිහේ කතා කරපු FVG එහෙම නැත්නම් ෆෙයා වැලියු ગેප් මාකට් එක තුල ඇති වෙනවා. ඒතර මාකට් එක තුල මේ ෆෙයා වැලියු ગેප් ඇති වුණාට පස්සේ මාකට් එකේ ෆෙයා වැලියු ગેප් ගොඩක් වෙලාවට මේ විදිහට මේ අර ෆෙයා වැලියු ગેප් මේ විදිහට ෆිල් කරලා තියෙනවා වගේ මාකට් එකේ ෆෙයා වැලියු ગેප් ෆිල් කරනවා. ඒතර ෆිල් කරලා තමයි නැවත මාකට් එකේ ඩිරෙක්ෂන් එක පැත්තට යන්නේ. ඉතින් අපිට මේ වගේ ලික්විඩිටි වොයිඩ් එකක් අපි දැක්කොත් එතන ෆෙයා වැලියු ગેප් ටික මාක් කරගෙන මාකට් එක නැවත අර ස්ටාර්ට් කරපු ස්ථානෙට, ඒ කියන්නේ මාකට් එකේ ඉන්ස්ටිටියුෂනල් ට්‍රේඩර්ස්ලා ට්‍රේඩ් ප්ලේස් කරපු තැනට, ඒ කියන්නේ මාකට් එකේ සප්ලයි
zone එකට. එහෙම නැත්නම් මාකට් එකේ orders place කරපු order block එකට price එක ආවට පස්සේ අපිට මාකට් එකේ නැවත re-enter වීමක් කරන්න පුළුවන්. මාකට් එකේ මේ විදිහට මේ fair value gap සහ order block mark කරගත්තට පස්සේ. ඉතින් අපි බලමු මේවා මේ ඇත්තම chart එකේ කොහොමද මේවා තියෙන්නේ, කොහොමද අඳුරගන්නේ අපි කොහොමද මේවා trade වලට සාමාන්‍යයෙන් යොදාගන්නේ කියලා. දැන් මෙතන අපිට පැහැදිලිව අඳුර ගන්න පුළුවන් forward chart එකේ fair value gap එකක් හැදෙනකම් පත fair value gap එකක්. මේක යම්කිසි හේතුවක් මත හැදිච්ච fair value gap එකක්. ඒ ෆන්ඩමෙන්ටල් හේතුව මොනවා වුණත් මේක යම්කිසි හේතුවක් මත හැදිච්ච එක අනිවාර්යයෙන් සමහරවිට ෆිල් කිරීමේ සම්භාවිතාවක් තියෙනවා. සමහරවිට මොකද ෆිල් නොකරන්නත් පුළුවන්. මොකද සමහරවිට ඒකට හේතු හැදුන්නේ නැතුනොත් ෆිල් වෙන්නේ නැහැ. හැබැයි දැන් අපි ඩේ ට්‍රේඩ් කරනවා නම් පොඩි ටයිම් ෆ්‍රේම් වල 15 මිනිත් වල 5 මිනිත් වල වගේ සාමාන්‍යයෙන් fair value gap එකක් හැදුනොත් ඒ fair value gap එක ගොඩක් වෙලාවට ෆිල් කරනවා. දැන් උදාහරණයක් විදිහට මෙතන බලමු. මෙතන fair value gap එකක් හැදිලා තියෙනවා. මෙතන fair value gap එක මාකට් එක ෆිල් කරලානේ ගිහිලා තියෙන්නේ. fair value gap ටික හැදිච්ච fair value gap ෆිල් කරගෙන තමයි යන්නේ මාකට් එක. ඒතර මේ හැදෙන fair value gap අපි ගමු 15 මිනිත් වලින්. මෙතන 15 මිනිත් වලින් ගත්ත fair value gap එක ෆිල් කරලා යන්නේ 100%ක්ම නැතත් 100ට වැඩි ප්‍රතිශතයක් මේක ෆිල් කරලා යන්නේ. ඒතකොට ඒක අපිට ඒ වගේ fair value gap එකක් හැදුනොත් මාකට් එක මේක අපිට හොඳ ඩිස්කවුන්ට් ප්‍රයිස් එකක් වුණොත් අපිට මෙතනින් මාකට් එක රීඑන්ටර් වීමක් කරන්න පුළුවන් මාකට් එකේ. සමහරට Fibonacci හරි මාක් හරි ඉන්ඩිකේටර් එකක් හරි පාවිච්චි කරගෙන මාකට් එකේ හොඳ ඩිස්කවුන්ට් ප්‍රයිස් එකකට ආවට පස්සේ මාකට් එක අපිට රීඑන්ටර් වීමක් කරන්න පුළුවන් මේ fair value gap එක ෆිල් කරලා යනවා කියලා දැනගත්තට පස්සේ. මොකද fair value gap එක ෆිල් කරන්න ඕනේ මාකට් එකේ මෙතන එක පාර්ශ්වයකට සාධාරණයක් වෙලා තියෙනවනේ. එතකොට ඒක අපිට හොඳ කන්ෆර්මේෂන් එකක් විතර ගන්න පුළුවන්. එතකොට මාකට් එකේ ඒ fair value gap අඳුනා ගන්නකොට අපිට මේ අපේ ට්‍රේඩ් එකේ තියෙන accuracy තව දුරටත් වැඩි කරගන්න පුළුවන්. ඒතර මේ වගේ මාකට් එකේ හැම ටයිම් ෆ්‍රේම් එක, ඒ කියන්නේ බලන ටයිම් ෆ්‍රේම් එක මත තමයි ඩිපෙන්ඩ් වෙන්නේ. ටයිම් ෆ්‍රේම් වල මේ වගේ liquidity void තියෙනවා. ටයිම් ෆ්‍රේම් කවම් කරගන්න අවශ්‍ය නැහැ. බලන ටයිම් ෆ්‍රේම් එකේ liquidity void එකක්. ඒ කියන්නේ එකපාර buy හෝ sell movement එකක් වුණාට පස්සේ එතන fair value gap එකක්. ඒ කියන්නේ අර විදිහේ fair value gap එකක් හැදුනට පස්සේ අපි fair value gap එක මාක් කරගත්තට පස්සේ ගොඩක් වෙලාවට ඒ fair value gap එක fill වෙලා යනකොට මාකට් එකේ අපිට යන අවස්ථාවේ අපිට තියෙන අපි පාවිච්චි කරන ස්ට්‍රැටජිට අනුව අපිට මාකට් එකේ ස්ට්‍රක්චර් එක bearish ද bullish ද කියලා බලාගත්තට පස්සේ මාකට් එකේ අපිට ට්‍රේඩ් එකක් හදාගන්න පුළුවන්. ඉතින් ඒ විදිහට තමයි මේ fair value gap සම්බන්ධව ඉතාම සරලව කතා කරේ මම මේ වීඩියෝ එකේ. මොකද fair value gap essential කතා කරන ඉතා වැදගත් මාතෘකාවක්. SMC concept එකේ පාවිච්චි කරන මේ fair value gap එක ඉතාම හොඳ accuracy එකක් තියෙනවා. ගොඩක් traders-ලා පාවිච්චි කරනවා. ඉතින් අර මේ fair value gap එක අපි කොහොමද මාකට් එකට apply කරගන්නේ කියන එක සම්බන්ධව මම කතා කරේ. ඒ වගේම මේ fair value gap වර්ග ආකාර කීපයක් තියෙනවා. දැන් කතා කරා fair value gap, volume imbalances සහ opening gap. ඒ වගේම තමයි මේ inside gap සහ expansion gap කියලා තියෙන ආකාර දෙකක්. මේ inside gap කියන්නේ මාකට් එකේ යම්කිසි structure එකක් ඇතුලේ මාකට් එකේ යම්කිසි ස්ට්‍රක්චර් එකක් ඇතුලේ මාකට් එක මේ විදිහට යනවා නම් ඒ ස්ට්‍රක්චර් එක ඇතුලේ හැදෙන ગેප් වලට කියන අපි ඉන්සයිඩ් ગેප් කියලා. ඒ කියන්නේ මේ වාගේ දේවල් ඉන්සයිඩ් ગેප්. ඒතර මේ ස්ට්‍රක්චර් එක කඩාගෙන බිඳගෙන උඩට යනවා නම් හරිද? ස්ට්‍රක්චර් එක කඩාගෙන බිඳගෙන උඩකට යනවනේ රේන්ජ් එකකින් එහා පැත්තට මාකට් එක යනවා නම් ඒක එක්ස්පැන්ෂන් ગેප් එකක් විදිහට හඳුනා ගන්න පුළුවන්. දැන් මේ අපි කතා කරන්නේ මේ වීඩියෝ එකේ තියරි. අපි ඉස්සරහට කතා කරමු ප්‍රායෝගිකව කොහොමද අපි ට්‍රේඩ් එකකට ඇප්ලයි කරගන්නේ කියලා. මොකද අපි ඉස්සෙල්ලාම ප්‍රැක්ටිකල් කරන්න කලින් මාකට් එකේ තියරි ටික දැනගන්න ඕනේ. ඒතර මාකට් එකේ ඉන්සයිඩ් ગેප් සහ එක්ස්පැන්ෂන් ગેප් විදිහට ආකාර දෙකක් තියෙනවා. ස්ට්‍රක්චර් එක ඇතුලේ හැදෙන ગેප් වලට අපි කියනවා ඉන්සයිඩ් ગેප් කියලා. ඒතර ඉන්සයිඩ් ગેප් ගොඩක් වෙලාවට ෆිල් කරගෙන යනවා. ඒතර එක්ස්පැන්ෂන් ગેප් ඒ කියන්නේ මාකට් එකේ ස්ට්‍රක්චර් එකෙන් එහා පැත්තට කඩාගෙන බිඳගෙන යනවා නම් මාකට් එක ඒක එක්ස්පැන්ෂන් ગેප් එකක් විදිහට අපි හඳුන්වනවා. එක්ස්පැන්ෂන් ગેප් සහ ඉන්සයිඩ් ગેප් ඒ හැම ગેප් එකක්ම හැදෙන හැම ગેප් එකක්ම මාකට් එකේ ෆිල් වෙනවද නැද්ද කියන එක තීරණය වෙන්නේ මාකට් එකේ තියෙන real supply and ඒ කියන්නේ currency market එකේ තියෙන real supply and demand එක අනුව. ඒ කියන්නේ market එකේ තියෙන intrinsic value එක මත තමයි ඒක කොච්චර ඉක්මනින් fill වෙනවද කියන එක තීරණය වෙන්නේ. ඒ කියන්නේ දවසක් ඇතුළත trade කරත්, සතියක් ඇතුළත trade කරත්, මාසයක් ඇතුළත trade කරත්, ඒ trade එක කොයි කාලයක් ඇතුළත trade කරත්, ඒ කාලය කුමක්මද? ඒක කොච්චරක් ඉක්මනින් ඒක fill වෙනවද නැද්ද කියන එක තීරණය වෙන්නේ market එකේ තියෙන fundamental macro background එකත් එක්ක. ඒ කියන්නේ currency එකට තියෙන වටිනාකම තීරණය වෙන බලපාන සාධක තියෙනවනේ. ඒ සාධක අනුව තමයි මේ දේවල් වෙනස් වෙන්නේ. ඒතකොට අපි මේ technically market එකේ මේ fair value gap එකක් තියෙනවද නැද්ද? ඒ fair value gap එක fill කරන්න ඇවිල්ලාද fill කරලාද නැද්ද කියලා දල අදහසක් ගන්න එක තමයි මේ වීඩියෝ එකකින් අපි බලාපොරොත්තු වෙන්නේ.
ඉතින් ඔයගොල්ලන්ට මේක යම්කිසි කරුණක් දැනගන්න පුළුවන් වුණා නම් ඇත්තටම වටිනවා. ඉතින් මගේ නාලිකාව subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඉතින් අද මම මේ සම්බන්ධව ඔයාලට වීඩියෝ එකක් ගෙනන්නේ fair value gap සම්බන්ධව සාමාන්‍යයෙන් ට්‍රේඩර් කෙනෙක් ඉතාම දැනගත යුතු කාරණයක්. ඉතාම සරලව තමයි මම මේක පැහැදිලි කරේ. ඔයගොල්ලෝගේ chart වල මේ fair value gap mark කරගෙන මේ fair value gap කොච්චර ඉක්මනට මාකට් එකේ කොච්චර කාලයක් ඇතුළත ෆිල් වෙනවද? ඒතර මාකට් එකේ මේ සම්බන්ධව ඉගෙන ගන්න කරුණු කාරණා තව ගොඩක් තියෙනවා මාකට් එකේ. අපි එක දෙයක් විතරක් දැනගෙන ට්‍රේඩ් කරන්න බෑ. මාකට් එකේ ටෙක්නිකල් ෆන්ඩමෙන්ටල් හැමදේම දැනගන්න ඕනේ. මාකට් එකේ ඇල්ගොරිතම් එක කොයි විදිහටද මූව් වෙන්නේ කියන එක. ඉතින් මේ කරුණු කාරණා අපි ඉස්සරහට කතා කරන්න බලාපොරොත්තු වෙනා මේ YouTube නාලිකාවේ. එහෙනම් මම අදට සමුගන්නවා. ස්තුතියි මගේ YouTube නාලිකාව subscribe කරලා නැත්නම් subscribe කරන්න සියලු දෙනාම සරණයි. ජය වේවා.